මෑත 2022 ගත්තා. ඒ හුදකලා සිදුවීම් කීපයක් නිසා සමස්ත රටක් ජාතියක් අඩංගු වැටුණා. ඉතිහාසයේ තරුණයෝ වග කියන්නත් ඕනේ. මේ වොයිස් කට් එක අහුවහම අපට අහන්න වෙන්නේ මැදමුරනේ කිරිබත් හට්ටියට මොන පරයද ගංජාට දැම්මේ කියලා. ඉතින් මේක හැමදාම හාර හැමදාම ලිහා බල මඩේ දම එකම කතාව අපිට කියන්න වෙලා තියෙනවා. මොකද මුන් මේ හදන්නේ ඇත්ත ජනමතය වෙනත් මගකට යොමු කළා වෙනම ජනමතයක් සමාජගත කරන්න. මොකද 2022 අරගලය මේ රටේ සිදුවිය යුතුම දෙයක්. ඒකට මේ රටේ සාතිශය බහුතර ප්‍රගතිශීලී මිනිස්සු සහභාගී වුණා. මොකද 2022 අරගල කරන්න කලින් අපේ රට ශිෂ්ටලන්තයක් වගේ තිබුණ නෑන්නාමල්. තෙල් පෝලිං ගෑස් පෝලිං නැතුව බංකොලොත් උනේ වෙන රටක්නේ. සජිත් එක වෙලාවකට අල්ට්‍රා ප්‍රෝ ලෙවල් එකෙන් ගොන් කතාවක් කිව්වම නාමලුත් ඒකටම හරියන්න අල්ට්‍රා ප්‍රෝ ලෙවල් මැක්ස් එකට දාලා තවත් මේ වගේ මරිමෝඩ පීචන් ගොන් කතාවක් කියනවා. මුන් දන්නවා මුන්ගේ පාක්ෂිකය අමු ගොන්නු කියලා. කිසිම තාර්කික බවක් නැතිව මුන් කියන හැම මගුලම පිළිගන්නවා කියලා. ඉතින් බය නැතුව ඕන දෙයක් ඔහේ කියනවා. මොකද මුන්ගේ වටේ ඉන්න ගොංරල මේ කරේ තියාගෙන රට වටේ හතර ගාතේ එක එකාගෙන් පීජන් වී මේ කතා කිය යනවා. මුන් දෙන්නම මේ ගොන්නු වගේ උනාට උන්ගේ තාත්තලගේ නම්වල පිහිටෙන් තමයි මේ මුන්ගේ ඡන්ද බේස් එක හදාගෙන තියෙන්නේ. කවදා හරි මහින්ද රාජපක්ෂ මේ බිමින් ගිය දවසට නාමල් කියන්නේ නිකන් සිප්පි කෑල්ලක් විතරයි. ඒක ඌ දන්නවා. ඒක තමයි 2029ට කලින් උගේ මතය හදාගෙන යන්න හදන්නේ. ඉතින් මේ අන්ත දූෂිත දුර්වල අක්‍රමවත් මේ විනාශකාරී හා නාස්තිකාර පාලනයක් ගෙන ගිය උඹලගේ සනුහරේම මේකට වග කිය යුතු නැද්ද කියලා උඹලගේ හෘද සාක්ෂියෙන් අහන්න කියලා අපි ආරාධනා කරනවා. මේ රට නෙවෙයි බූරුවෝ රාජපක්ෂ කල්ලියේ තක්කඩි පාලනේ තමයි රනිල් රාජපක්ෂලගේ තක්කඩි පාලනේ තමයි මිනිස්සු එදා කඩලා බිඳලා විසිරුවලා පුකටත් පයින් ගහලා එළෙව්වේ. මූට ඕන මොකක් හරි ගේමක් ගහලා 2022 අරගලයේ මුන්ට වෙච්ච නින්දාවට පලිය ගන්න. මුන්ගේ වටේ හිටපු ගොඩක් එවුන් එදා බේර වෙන්නේ නෑ. මුන් බලයට වැරදිලා හරි ආපු කාලෙක මිනිස්සුන්ගෙන් ඒ පලිය ගන්නවා කියලා අපට දැන් තේරෙනවා. ඉතින් මේ මූ කියන විදියට උන්ගේ ස්පෘතාවයන් රටකොල්ල කාපු මුගේ අප්පල බාප්පල පුංචි අම්මලා මේ නෑදෑ සනුහරේගම නෙවෙයිලු මේ රට විනාශ කරේ. තරුණ පිරිස් අරගල කරේ මේ තාක් මේකගේ අම්මා අප්පා මල්ලිලා බාප්පලා ලොකු තාත්තලා ඒකගේ පුතාලා ඇතුළු චෞර සංහතියම මේ රට සාහසිකව මංකොල්ලකා බංකොලොත් කරන නිසායි මෙන්න මේකට අන්න අර ශේෂ්ඨාධිකරණ දීපු නඩු තීන්දුව ගෙන දීපියන් පුටුවක තියලා බලන් ඉඳපන් පැයක් කියවපන් කියලා. උඹත් ඇතුළුව උඹේ තාත්තා බාප්පා අම්මා අප්පා උන්ගේ පුතු දුවලා ගෑවුණු නෑදෑයෝ ඔක්කොම වග කියන්න ඕන මේ රටේ මේ කුණු කේදවාතයකට මේ රට කෙලවිච්ච එකට රට බංකොලොත් වෙනකන් හොරා කාපු තොපි මේවා කියන්නේ කටින්ද කියලා අපිට වෙලාවකට සැක හිතෙනවා. මේ රටේ මිනිස්සු මැරිලා නැහැ. දැන් යන්තමින් නැගිටමින් එන රට ආයෙත් තොපිට දෙන්න ඒවා හීන පමණයි නාමල්. ජනතාවට බොරු කීම දැන්වත් නවත්තන්න නාමල්. මේ හොර හැත්තට නිදැල් සිටීමට ඉඩ දීමේ ආනිසංස මුන් රටට කළ විනාශයට දඬුවම් දීම ප්‍රමාදවන තරමට උන් බොරුව ගොබෙල්ස් න්‍යාය මුන් සමාජගත කරන්න ඉක්මන් වෙනවා. මුන් තමන්වම බංකොලොත් කරපු රටක ජයට අවුරුදු සමරන කියන්නෙම ඒක වෙනම ලෙවල් එකක් නාමල්. ඒක මේ ලැජ්ජාවක් බයක් ගෑවිලාවක් තියෙන එකකට ඔය වැඩේ කරන්න බෑ. මුන්ට මේ මොලේ නැතිව කියන කතාවද නැත්තම් තක්කඩිකමට කියන කතාවද කියලා අපිට තවම තේරෙන්නේ නෑ හරියට. හැබැයි මේ රටේ තොපිට හොරා කන්න ආයෙ ඉඩක් නෑ කියලා තමයි අපිට කියන්න වෙන්නේ. උඹලගේ අප්පලා පුතාලා බාප්පලට ආතල් ගන්න හදාපු ඒ බලකායවල් දැන් ඉවරයි. උඹලා හිරගෙදරට දක්කනකම් වතුර නටන කකුළු වගේ තමයි උඹලා දැන් රඟපාන්නේ. ඇත්තම කියන්නාම උඹලා මේ කරන්නේ අලුත් අවුරුද්ද ජනතාව ආපහු ප්‍රකෝප කරන එක. තරුණ අරගල කලේ උන්ගේ ජීවිතේ හිටි කඩන් වුන නිසා රට ඇතුලේ තෙල් නැහැ, ගෑස් නැහැ, විදුලි නැහැ. ඉතින් අරගල නොකර ඉනීද රටේ භාණ්ඩ මිල ඊට අමතරව මේ රටේ මිනිස්සුන්ගේ රටේ අනාගතයක් නැති කරපු එක උඹලා ගත්තු ආතල් දකින්නකොට තරුණේ පාරට එන එක අහන දෙයක්ද බං? තවත් ජනතාව ප්‍රකෝප නොකර ඔය ජනාධිපති සීනේ අයින් කරගනි. රාජපක්ෂලා හරි මේ මොකාගේ පුතාලට හරි
පුත්තුන්ට මේ රටේ ජනතාව විශ්වාසයෙන් තරුණ පිරිස නැවතත් බලය දෙන්නේ නැහැ.